ගෙදර වාහනේම පදිනවා. හොඳට පදිනවා ඩ්‍රයිවිං කරන්න පුළුවන්. හොඳට පදිනවා. හරි. ඔයා සපත් දෙක ගලවන්නකො හොඳ ළමයා වගේ. මං ගෙදර වාහනේ පදින්න සපත්තු දාගෙන. බෑ. සපත් දෙක දාගෙන සෙරප්පු දාගෙන ඩ්‍රයිවිං කරන්න බෑ. මොකද පැටල ඇතුළේ හිර වෙන්න පුළුවන්. එහෙනම් සපත් දෙක ගලවනවද? දැන් මේක ගලවන්න ඕනේද? ඔව් ගලවන්න ඕනේ. ගලවන්න හොඳ ළමයා වගේ. ඔතන තියන්න බෑ සපත් දෙක. දැන් ඔයා ගලවන්නනේ මේක කිව්වේ මං ගැලවුවා. නෑ පිටිපස්සට දෙන්න බෑනේ. ඇතුළට යන්න පුළුවන් සපත් දෙක. සෙරප්පු ඇතුළේ යන්න පුළුවන් නේ. මේක කරන්න දෙන්නේ නෑ මේක. මෙන්න දිහාම බං. එහා පැත්තේ. සීට් එක බෙල්ට් එක දැම්මා. සීට් එක හදාගත්තා. හරි. වම් සයිඩ් කන්නාඩි බැලුවා මම දකුණු පැත්ත තියෙනවා. දකුණු පැත්ත බැලුවා මැද සයිඩ් කන්නාඩි බැලුවා මෙතනින් අල්ලන්නේ පාරවල් වදින ඉඳලා ඔව් බැලුවා. හරි. දැන් මේ මෙතන තියෙනවා ක්ලච් එක තියෙනවා බ්‍රේක් එක තියෙනවා ඇක්සලරේටර් එක තියෙනවා ගියර් එක තියෙනවා හෑන්ඩ් බ්‍රේක් එක තියෙනවා ස්ටියරින් වීල් එක තියෙනවා සිග්නල් තියෙනවා හෝන් එක තියෙනවා. හරි. දැන් මෙහෙමයි. දැන් අපි ගෙදර වාහනයක් පදිනවා නම් අර ඔය ඒ විදිහට වාහන ඩ්‍රයිවිං කරන්න බෑ. මේකේ මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. මම ගෙදර වාහනේ හොඳට පදිනවා. හරි මල්ලි හරි. පොඩක් කලබල වෙන්න නැතුව ඉන්නකෝ. මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඒ ටිකට අනුව තමයි අපි ඩ්‍රයිවිං කරන්න ඕනේ. ස්ටෙප් ටිකක් තියෙනවා. ඒ ස්ටෙප් එක තමයි මුලින්ම ක්ලච් එක පෑගුවා. ඔව්. ගියර් එක දැම්මා. ඔව්. හෑන්ඩ් බ්‍රේක් එක පාත් කරා. සිග්නල් දැම්මා ගියා. හරි. දැන් මෙහෙමයි. ඔයා මූලික ස්ටෙප් ටික මම කියනවා නම් ඔයා පොඩක් අහගන්න. හරිද? ක්ලච් එක පෑගුවා. ගියර් එක දැම්මා. හෑන්ඩ් බ්‍රේක් එක පෑවා. සිග්නල් එක දැම්මා සයිඩ් කන්නාඩි බැලුවා ගියා. හරි. දැන් මෙහෙමයි. දැන් ඔයා යන්න ලෑස්ති වෙන්නකෝ. හරි. ක්ලච් බැලන්ස් කරන්න. හරි. ක්ලච් එක බැලන්ස් කරා. නතර කරන්න. ඔයා හරියට වැඩේ කරාට මේ ක්ලච් බැලන්ස් කරා. හරි. ක්ලච් බැලන්ස් කරලා ඉවරලා ගියර් එක දාලා ක්ලච් බැලන්ස් කරලා යන්න try කරා. හෑන්ඩ් බ්‍රේක් එක පහත් කළානේ හෑන්ඩ් බ්‍රේක් එක මේ අක්‍රිය කරන්න එක. හරි හෑන්ඩ් බ්‍රේක් එක ඔන්න මම පාත්. හරි ආයෙ මුලින් ඉඳලා කරලා යන්න ඕනේ. මුලින් ඉඳලා කරන්නකෝ.